අයිබෝන් ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුනි සවන මීඩියා YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි අද දවසේදී මේ ඔබ දකින්නේ SSC ක්‍රීඩාංගණය. SSC ක්‍රීඩාංගණයේ සූදානම මෙවර T20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා T20 ලෝක කුසලාන තරඟාවලියේ තරඟ කිහිපයක් SSC ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය. ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ තිබෙන ක්‍රීඩාංගණ අතරින් ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය, පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ තරඟ පැවැත්වුණා. ඊට අමතරව තමයි SSC ක්‍රීඩාංගණයේ මෙවර අන්තර්ජාතික දිවා රාත්‍රී තරඟයක් පැවැත්වීම සඳහා මේ විදිහට සූදානම් කරමින් තිබෙන්නේ. මුල්ම තරඟය පැවැත්වෙන්නේ නෙදර්ලන්ත කණ්ඩායම සහ පාකිස්තානය අතර පෙබරවාරි මාසයේ 7 වෙනිදා සමාරම්භක තරඟය ආරම්භ කිරීමටයි කටයුතු සූදානම් කරමින් තිබෙන්නේ. දැන් ඔබට මේ පේන්නේ ලකුණු පුවරුව සකස් කරන ආකාරය. විශේෂයෙන්ම ඒ අවත ක්‍රීඩාංගණය සූදානම් කරනවා. ක්‍රීඩා ලෝලීන්ට පහසුකම් සියල්ල සපයමින් තිබෙනවා. දැන් ඔබට මේ විදිහට දැක ගන්නට හැකියාව ලැබෙන්නේ අති නවීන විදුලි ධාරා පද්ධතිය සකස් කර තිබෙන ආකාරය. මේ විශේෂයෙන්ම LED විදුලි ධාරා පද්ධතියක් සකස් කරමින් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගන අතරින් මනරම් ක්‍රීඩාංගණයක දර්ශනයක් අපිට දැක බලා ගන්නට හැකියාව ලැබෙනවා. මේ තමයි LED විදුලි ධාරා පද්ධතිය සවි කරමින් සිටින ආකාරයේ කම්කරුවන් යොහුසුලුව ක්‍රියාත්මක වෙමින් දැඩි කාර්ය බහුලත්වයකින් යුතුව ක්‍රීඩාංගණය සකස් කරන ආකාරය දැක ගන්නට හැකියාව ලැබෙනවා. මේ ක්‍රීඩාංගණයේ තන නිල්ල ඒ වගේම බිම් සකස්ලා තිබෙන ආකාරය තමයි මේ දකින්නේ. තන නිල්ල ඉතාමත්ම ලස්සනට සකස් කර තිබෙනවා. මේක පසකින් තවත් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා ලෝලීන්ට පහසුකම් සැපයීම සඳහා අවශ්‍ය පසුබිම මේ විදිහට සකස් වෙමින් තිබෙනවා. ක්‍රීඩා ලෝලීන් 25000කට අධික ප්‍රමාණයකට පහසුකම් ලබා දීමට සූදානම් බව තමයි ක්‍රිකට් බලධාරීන් මේ මොහොතේ සඳහන් කරමින් තිබෙන්නේ. ඉතින් සියලුම දේවල් යටිතල පහසුකම් සියල්ල තරඟාවලියට පෙර අන්තර්ජාතික මට්ටමින් මේ සියලු කටයුතු සූදානම් කර තිබෙන බව තමයි ක්‍රීඩා බලධාරීන් සඳහන් කරමින් සිටින්නේ. ඒ නිසා මේ කොළඹ තිබෙන ක්‍රීඩාංගන අතරින් SSC ක්‍රීඩාංගණයට ලොකු ඉතිහාසයක් තිබෙනවා. සිංහල ක්‍රීඩා සමාජයට. ඉතින් ඒ ඉතිහාසයත් එක්කම තමයි මේ ක්‍රිකට් තරඟ මේ තරම් ප්‍රමාණයක් අන්තර්ජාතික ක්‍රිකට් තරඟ ප්‍රමාණයක් පැවැත්වීමට SSC ක්‍රීඩාංගණයට හැකියාව ලැබුණේ. වාර්තා ගණනාවක් තිබ්බ ක්‍රීඩාංගණයක් මේක. ඒ නිසා අපි ලෝක කුසලාන තරඟාවලිය දෙස දැස් දල්වාගෙන බලාගෙන සිටිමු. අන්තර්ජාතික ක්‍රිකට් තරඟයක් රාත්‍රියේ පැවැත්වෙන පළමු වතාවටයි පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන්නේ. ඒ නිසා මේ තරඟාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහී මාවතට ගමන් කිරීම තමයි අපි සියලු දෙනාගේම ප්‍රාර්ථනාව බවට පත් වී තිබෙන්නේ. ඉතින් එහෙමනම් අපි ප්‍රාර්ථනා කරමු සවන මීඩියා හැටියට T20 ලෝක කුසලාන තරඟාවලිය පැවැත්වෙන SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරඟ වගේම අනිකුත් සියලු තරඟ ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියට යන්න වාසනාව ලැබෙන්න කියලායි සවන මීඩියා අපේ ප්‍රාර්ථනාව.